ආයිබෝන් ඩාර්ක් ස්ටෝරීස් නරඹන මගේ හිතවත් යාළුවා හැමෝටම. අද අපි ඔයාලව අරන් යන්නේ සාමාන්‍ය මිනිස් බුද්ධියට තේරුම් ගන්න බැරි කාලයත් එක්ක වැළලී ගිය බිහිසුණු රහසක් කරා. මේ කතාවේ ප්‍රධාන චරිතය තමයි අනුර. අනුර කියන්නේ කොළඹ පෞද්ගලික බැංකුවක රැකියාව කරන තාර්කිකව හිතන තරුණෙක්. අනුරගේ දෙමාපියන් ඔහු කුඩා කාලයේදීම මිය ගිහින් තිබුණේ අద్භූත අනතුරකින්. එදා ඉඳන් අනුර හැදුනේ වැඩුනේ ළමා නිවාසයක. හැබැයි අනුරගේ 30 වෙනි උපන්දිනේ දවසේ ඔහුට හරිම අමුතු ලියුමක් ලැබුණා. ඒ ලියුම ඒවා තිබුණේ නීතිඥයෙක්. ඒ ලියුමේ තිබුණේ අනුරගේ පරම්පරාවට අයිති ලංකාවේ ඈත පිටිසර ප්‍රදේශයක පිහිටි කළුවලව්ව කියන මහා මන්දිරය අනුරට උරුම වෙලා තිනවා කියන පණිවිඩයයි. අනුර මේ ගැන පුදුම වුණා. මොකද ඔහු කවදාවත් දැනගෙන හිටියේ නැහැ ඔහුට මෙහෙම උරුමයක් තියෙනවා කියලා. ඔහු තීරණය කළා තමන්ගේ බිරිඳ වන සන්ධ්‍යා සහ අවුරුදු 5ක කුඩා පුතා කවිෂ්කට් එක්ක මේ වලව බලන් යන්න. නීතිඥයා කිව්වේ එකම දෙයයි. අනුර මහත්තයා, ඒ වලව්වට අයිතිකාරයෙක් ඕනේ. හැබැයි ඒක ඇතුලේ තියෙන දේවල් වලට අත තියන්න කලින් දෙපාරක් හිතන්න. අනුර ඒක සාමාන්‍ය අවවාදයක් විදිහට ගත්තා. ඔවුන් තමන්ගේ වාහනයෙන් දවස් 2ක ගමනකට පස්සේ ඒ දුෂ්කර ගම්මානයට ළඟා වුණා. වලව්ව තිබුණේ මහා වනාන්තරයකට මැදි වෙලා මිනිස් වාසයෙන් සෑහෙන්න ඈතින්. වලව්ව දුටු පමණින්ම සන්ධ්‍යාගේ හිතට ලොකු බයක් දැනුණා. ඒක මහා කළු පාට ගල් වලින් හදපු ජනේල සියල්ලම අඳුරු වීදුරු වලින් වැසුණු මහා මූසල පිනුමක් තියෙන තැනක්. ඔවුන් වලව්වේ ඉස්සරහා වාහනේ නතර කළා. වලව්වේ වත්ත පුරාම මනුස්ස උසට වල් පැලෑටි වැවිලා තිබුණේ. මහා විශාල කළු දොර අනුර සතු පරණ යතුරින් ඇරියා. දොර ඇරෙද්දී ආපු ක්‍රීක් හඩ මුළු වනාන්තරේ පුරාම දෝන්කාර දුන්නා. වලව්වේ ඇතුලේ තිබුණේ හරිම බර මියගිය මිනිසුන්ගේ සුවඳක් වැනි අමුතුම ගඳක්. වලව්වේ සාලේ මැද විශාල තෙල් සායම් සිතුවමක් තිබුණා. ඒ සිතුවමේ හිටියේ අනුරට හරියටම සමාන පෙනුමක් තියෙන හැබැයි ඊටමත් රුදුරු බැල්මක් තියෙන වයසක මිනිසෙක්. ඒ අනුරගේ මීමුත්තා වුණු ධර්මසේකර රාරහාමි. එදා රෑ ඔවුන් වලව්වේ නවාතැන් ගත්තා. වලව්වේ ඇතුලේ විදුලිය තිබුණේ නැහැ. ඔවුන් ලන්තෑරුම් පත්තු කරගත්තා. කවිෂ්ක පුතා සාලේ සෙල්ලම් කරමින් නිද්දී එකපාරටම ඔහු නතර වුණා. තාත්තේ අර S2 මොනාද කියලා ඔහු පිය ගැටපෙළ යට පෙන්වමින් ඇහුවා. අනුර ලන්තෑරුම ඒ පැත්තට ඇල්ලුවා. පිය ගැටපෙළ යට අඳුරේ රතු පාටින් දිලිසෙන S2ක් තිබුණා. අනුර ඒ දෙසට ලං වෙද්දීම ඒ S2 අතුරුදන් වුණා. සන්ධ්‍යා බයෙන් කෑ ගැසුවා. අනුර, අපි මෙහෙන් යමු. මේක මිනිස්සෙක් ඉන්න තැනක් නෙවෙයි කියලා ඈ ඇඬුවා. හැබැයි අනුර කිව්වේ ඒක මියෙක් හෝ සතෙක් වෙන්න ඇති කියලා. ඔවුන් උඩ තට්ටුවේ කාමරයකට ගිහින් නිදා ගන්න උත්සාහ කළා. හැබැයි රෑ 12 වෙද්දී වලව්වේ බිත්ති ඇතුලෙන් කවුරු හරි හූල්ලන සද්දයක් ඇහෙන්න ගත්තා. සන්ධ්‍යාට එදා රෑ හරිම බිහිසුණු හීනයක් පෙනුණා. ඒ හීනයේදී ඈ දකිනවා මේ වලව්වේ පහළ තට්ටුවේ තියෙන රහස් කාමරයක් ඇතුලේ ගැහැණු ළමෙක්ව දම්වැල් වලින් බැඳලා ඉන්නවා. ඒ ගැහැණු ළමයා වේදනාවෙන් කෑ ගහනවා. හැබැයි ඒ සද්දේ කාටවත් ඇහෙන්නේ නැහැ. සන්ධ්‍යා ඇහැරෙද්දී ඇය මහා දාඩියකින් නෑවිලා හිටියේ. වලව්වේ ඇතුලේ තවමත් අර හූල්ලන සද්ද ඇහෙනවා. අනුරත් ඇහැරිලා හිටියේ. සන්ධ්‍යා, මටත් අමුතු සද්දයක් ඇහෙනවා. ඒක එන්නේ මේ කාමරේ බිත්තිය පස්සෙන් කියලා ඔහු කිව්වා. අනුර බිත්තියට කන තියලා බැලුවා. බිත්තියේ ඇතුලෙන් හරිම හෙමින් මට උදව් කරන්න කියලා ගැහැණු කටහඬක් ඇහුණා. අනුර ලන්තෑරුම අරගෙන කාමරෙන් එළියට ආවා. ඔහු වලව්වේ කොරිඩෝව දිගේ ඇවිදගෙන යද්දී වලව්වේ බිත්තිවල එල්ලා තිබුණු සිතුවම් වල මිනිස්සුන්ගේ ඇස් ඔහු පස්සෙන් එනවා වගේ ඔහුට දැනුණා. වලව්වේ කෙළවරේ තිබුණ ලොකු ලී දොරක්. ඒ දොර වටේටම ලොකු දම්වැල් දාලා වහලයි තිබුණේ. අනුරේ දොර අල්ලද්දී ඔහුගේ ඇඟ ඇතුලෙන් විදුලියක් ගියා වගේ ලොකු ගැස්සීමක් වුණා. එතකොටම වලව්වේ උඩ තට්ටුවේ ඉඳන් කවිෂ්ක පුතා කෑ ගහන සද්ද ඇහුණා. අනුර සහ සන්ධ්‍යා දිවගෙන ගියා. කවිෂ්ක ඇඳ යට ඉඳන් වෙවුලමින් හිටියේ. තාත්තේ, අර මාමා ආවා. එයා මගේ බෙල්ල මිරිකණ්ඩ හැදුවා කියලා ඔහු කෑ ගැහුවා. කවිෂ්කගේ බෙල්ලේ අලු පාට අතක සලකුණක් තිබුණා. පහුදා උදේ අනුර තීරණය කළා ගමට ගිහින් මේ වලව්ව ගැන විස්තර හොයන්න. ගමේ ඉන්න වයසකම මිනිසෙක් වුණු ගුණපාල සීයා අනුරව දැකපු ගමන් බය වුණා.
ඔයා හරියට මේ පරණ ධර්මසේකර වගේමයි. පුතේ ඔය වලව්වට ආපහු යන්න එපා. ඕක ශාපලත් තැනක් කියලා ඔහු අනතුරු ඇඟෙව්වා. ගුණපාල සීයා වලව්වේ ඇට්ට කතාව කියන්න පටන් ගත්තා. මීට අවුරුදු 100කට කලින් අනුරගේ මී මුත්තා ධර්මසේකර රාලහාමි මේ වලව්වේ ඉඳන් මහා කළු මායාවන් කරලා තිනවා. ඔහු තමන්ගේ පරම්පරාවට මහා ධනයක් ලබා ගන්න බහිරව පූජාවක් කරලා තියෙනවා. ඒ පූජාවට ඔහු පාවිච්චි කරලා තියෙන්නේ ගමේම හිටපු අහිංසක තරුණියක්ව. ඇයව වලව්වේ රහස් කාමරයක හිර කරලා ඇයව කුසගින්නේ මිය යන්න හැරලා තියෙනවා. ඇය මිය යද්දී මේ පරම්පරාවටම ශාප කරලා තියෙනවා. මේ වලව්වට පය තියෙන හැම පිරිමියෙක්ම ඒ ආත්මයට බිලි වෙනවා කියලා ගුණපාල සීයා කිව්වා. අනුරගේ පවුලේ හැමෝම අකාලේ මිය ගිහින් තියෙන්නේ ඒ ශාපය නිසාලු. අනුර දැන් මේ වලව්වට ඇවිත් ඉන්නේ ඒ ශාපය සම්පූර්ණ කරන්නයි. අනුර මේවා මිත්‍යා මත කියලා හිතුවත් කවිෂ්කගේ බෙල්ලේ තිබුණු අතේ සලකුණ ඔහුට අමතක කරන්න බැරි වුණා. ඔහු වලව්වට ආපහු ආවේ මේ අබිරහස විසඳන්න මිසක් පැනලා යන්න නෙවෙයි. වලව්වට ආපු අනුර පරණ ආයුධයක් අරගෙන අර දම්වැල් දාපු දොර කැඩන්න තීරණය කළා. සන්ධ්‍යාහුව වැළැක්වීමට උත්සාහ කළත් අනුර ඇහුවේ නැහැ. දම්වැල් කැඩී බිම වැටෙද්දී වලව්ව පුරාම මහා හූ හඬක් පැතිරුණා. දොර ඇරුණාම පිනුනේ අඳුරු පිය ගැට පෙළක් පහලට විහිදෙනවා. අනුර ලන්තෑරුම අරගෙන පහලට ගියා. එතන තිබුණේ ඊටමත් කුඩා වාතයේ අඩු රහස් කාමරයක්. ඒ කාමරයේ ඇතුලේ මහා පරණ පොත් ගොඩක් සහ අద్භූත රූප ඇඳපු භාජන තිබුණා. කාමරයේ මැද තිබුණා ලොකු ගල් මේසයක්. ඒ මේසේ උඩ පරණ දිනපොතක් තිබුණා. අනුර ඒක කියවන්න ගත්තා. ඒක ධර්මසේකර රාලහාමිගේ දිනපොත. ඒකේ ලියලා තිබුණා ඔහු කරපු පූජාව ගැන සහ ඒ පූජාව අතරමඟදී වැරදුණු හැටි. ඒ ආත්මය දැන් මාව සොයා එනවා. මම මේ වලව්වේ හිර වෙලා ඉන්නේ කියලා ඒකේ ලියලා තිබුණා. අනුර දිනපොත කියවමින් ඉද්දී කාමරේ තිබුණු එකම ලන්තෑරුම නිවි ගියා. මුළු කාමරේම ඝන අඳුරේ ගිලුණා. අනුරට දැනුණා Tamanගේ මූණට කවුරු හරි හුස්ම හෙලනවා වගේ. ඊටමත් හීතල කුණුණු මස් ගඳක් හමන හුස්මක් ඔහුට දැනුණා. වලව්වට ආපු අනුර පරණ ආයුධයක් අරගෙන අර දම්වැල් දාපු දොර කඩන්න තීරණය කළා. සන්ධ්‍යා ඔහුව වැළැක්වීමට උත්සාහ කළත් අනුර ඇහුවේ නෑ. දම්වැල් කැඩී බිම වැටෙද්දී වලව්ව පුරාම මහා හූ හඬක් පැතිරුණා. දොර ඇරුණාම පෙනුනේ අඳුරු පිය ගැට පෙළක් පහලට විහිදෙනවා. අනුර ලන්තෑරුම අරගෙන පහලට ගියා. එතන තිබුණේ ඊටමත් කුඩා වාතයේ අඩු රහස් කාමරයක්. ඒ කාමරයේ ඇතුලේ මහා පරණ පොත් ගොඩක් සහ අద్භූත රූප ඇඳපු භාජන තිබුණා. කාමරේ මැද තිබුණා ලොකු ගල් මේසයක්. ඒ මේසේ උඩ පරණ දිනපොතක් තිබුණා. අනුර ඒක කියවන්න ගත්තා. ඒක ධර්මසේකර රාලහාමිගේ දිනපොත. ඒකේ ලියලා තිබුණා ඔහු කරපු පූජාව ගැන සහ ඒ පූජාව අතරමඟදී වැරදුණු හැටි. ඒ ආත්මය දැන් මාව සොයා එනවා. මම මේ වලව්වේ හිර වෙලා ඉන්නේ කියලා ඒකේ ලියලා තිබුණා. අනුර දිනපොත කියවමින් නිද්දී කාමරයේ තිබුණු එකම ලන්තෑරුම නිවි ගියා. මුළු කාමරයම ඝන අඳුරේ ගිලුණා. අනුරට දැනුණා Tamanගේ මූණට කවුරු හරි හුස්ම හෙලනවා වගේ. ඊටමත් හීතල කුණුණු මස් ගඳක් හමන හුස්මක් ඔහුට දැනුණා. අනුර රහස් කාමරයට ගිහින් අර පරණ පොත් පිරික්සන්න ගත්තා. ඒ පොත්වල තිබුණා ශාපයක් අවසන් කරන විදිහ. ඒකට අවශ්‍ය වුණේ ඒ පරම්පරාවේම කෙනෙක්ගේ රුධිරය සහ පරණ සිහිවටනයක්. අනුර Tamanගේ අත කපාගෙන ලේ බින්දු කිහිපයක් ගල් මේසයේ උඩට හැලුවා. එතකොටම වලව්ව දෙදරන්න ගත්තා. වලව්වේ හැමතැනම තිබුණු සිතුවම් ගිනි ගන්න ගත්තා. අර ගැහැණු ආත්මය අනුර ළඟටම ආවා. ඇයිගේ දෑත් අනුරගේ බෙල්ල ළඟට ලං වුණා. මගේ මරණයට වග කිය යුත්තේ නුඹේ ලේ උරුමයයි කියලා ඇය අනුරගේ බෙල්ල හිර කරන්න ගත්තා. අනුරට හුස්ම ගන්න බැරි වුණා. ඔහුගේ පෙනීම අඳුරු වෙන්න ගත්තා. හැබැයි ඔහු එකපාරටම දැක්කා ධර්මසේකර රාලහාමිගේ පින්තූරේ යට තිබුණු පරණ මංජුසාවක්. ඔහු ඒ මංජුසාව ඇරියා. ඒක ඇතුලේ තිබුණේ අර ගැහැණු ළමයාගේ පවුලේ අයට අයිති පරණ රත්තරන් මාලයක්.
ඒ මාලය අතට ගත්තු ගමන් ආත්මය නතර වුණා. ඇගේ ඇස්වල තිබුණේ මහා වේදනාවක්. අනුරේ මාලය ආත්මය දෙසට දික් කළා. මම ඔයාගේ වේදනාව දන්නවා. මම ඔයාගෙන් සමාව ඉල්ලනවා. මගේ පරම්පරාව වෙනුවෙන් කියලා අනුර කෑ ගැසුවා. වලව්ව ඇත්තටම ගිනි ගන්න පටන් අරන් තිබුණේ. පරණ ලී බාල්ක එකින් එක කඩා වැටුණා. සන්ධ්‍යාසා කවිෂ්ක සිහිය ඇවිත් අනුරට කතා කළා. අනුර ඉක්මනට එළියට එන්න වලව්ව කඩා වැටෙනවා කියලා ඔවුන් කෑ ගැහුවා. හැබැයි අනුරට ඒ ආත්මය නිදහස් කරනකම් එතනින් යන්න බැරි වුණා. ආත්මය හෙමින් මාලය දෙසට අත දික් කළා. ඇය මාලය අල්ලද්දීම ඇයගේ ශරීරය සුදු පාට ආලෝකයකින් බැබලෙන්න ගත්තා. ඇයගේ දම්වැල් එකින් එක කැඩිලා ගියා. ඇයගේ මුහුණේ තිබුණු භීෂණය නැති වෙලා ඊටමත් සංසුන් ගැහැණු ළමයෙකුගේ රූපයක් මතු වුණා. ඇය අනුර දෙස බලා හෙමින් hina වුණා. දැන් මම නිදහස් කියලා ඇය මීදුමක් වගේ අතුරුදන් වෙලා ගියා. බලව්වේ තිබුණු ඒ මූසල ගතිය එක මොහොතකින් නැති වෙලා ගියා. අනුර පණ එපා කියලා උඩ තට්ටුවට දිව්වා. ඔහු සන්ධ්‍යා සහ කවිෂ්කව අතින් අල්ලාගෙන වලව්වි ප්‍රධාන දොර දෙසට දිව්වා. ඔවුන් දොරෙන් එළියට පැනලා මිදුරට එද්දීම වලව්වි වහලේ කඩාගෙන වැටුණා. මුළු වලව්වම ගිනි බෝලයක් වගේ අහසට නැගුණා. ඒ ගින්නාස්සෙන් අනුරට පෙනුණා ධර්මසේකර රාලහාමිගේ සිතුවම පිලිස්සිලා යනවා. වලව්වේ තිබුණු අවුරුදු 100ක ශාපේ ඒ ගින්නින් අලු වෙලා ගියා. ගම්මුන් මේ ගින්න දෙකලා එතනට දිවගෙන ආවා. ගුණපාල සීයා අනුරගේ කරට අතක් තිබ්බා. පුතේ, ඔයා කලේ ලොකු දෙයක්. අදින් පස්සේ මේ ගමට සැනසීමක් ලැබෙයි. ඔයා ඒ ආත්මය නිදහස් කළා කියලා ඔහු කිව්වා. අනුර Tamanගේ පවුල දෙස බැලුවා. ඔවුන් ජීවිතේ බේරගත්තා. හැබැයි ඒ අත්දැකීම ඔවුන්ගේ ජීවිතේ කවදාවත් අමතක වෙන්නේ නැහැ. අනුරට තේරුණා උරුමේ කියන්නේ නිකම්ම දේපල නෙමෙයි. ඒක පරම්පරාවක වැරදි නිවැරදි කිරීමේ වගකීමක් කියලා. සති කිහිපයකට පස්සේ අනුර ආපහු කොළඹ ආවා. වලව්ව තිබුණු තැන දෙන් තියෙන්නේ අලු ගොඩක් විතරයි. හැබැයි අනුර ගෙදර ඇවිත් Tamande පරණ පවුලේ ඇල්බමයක් බලද්දී ඔහුට එක දෙයක් දකිද්දී ඇඟ සීතල වුණා. ඔහුගේ දෙමව්පියන්ගේ පින්තූරයක් පිටුපස ලියලා තිබුණා අපි කළු වලව්වෙන් පැනලා ආවා හැබැයි ඒක අපේ පස්සෙන් එනවා කියලා. අනුරට තේරුණා ඔහුගේ දෙමව්පියන් මිය ගිහින් තින්නේ වලව්වෙන් පැනලා ආපු නිසා මිසක් අනතුරකින් නෙවෙයි කියලා. අදටත් අනුර රැට නිදාගද්දී ඔහුට ඈතින් දම්වැල් ඇදගෙන යන සද්දයක් ඇහෙනා වගේ දැනෙනවා. සමහර විට වලව්ව විනාශ වුණාට ඒකේ මටකයන් තවමත් අනුරගේ ලී ඇතුලේ ජීවත් වෙනවා ඇති. මලයාලම් කතාවල වගේම හැම අභිරහසකටම සම්පූර්ණ අවසානයක් නැහැ. සමහර රහස් අපිත් එක්කම මිය යනවා. මේ වගේ තවත් අභිරහස් කතා අහන්න අපේ Dark Stories channel එක subscribe කරන්න. ඔබේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. අලුත් කතාවකින් නැවත හමු වෙමු. එතකන් පරිස්සමින් ඉන්න.